2027 අවුරුද්දේ පොලිටිකල් සයන්ස් ලියන්න ඉන්න ඔයාටයි මම මේ කතා කරන්නේ. ඔයාලා විෂයට අලුත්ද? එහෙමත් නැත්තම් මෙච්චර කාල කට්ටි පැන පැන ඉඳලා පාඩම් ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක්ද? එහෙමත් නැත්තම් වෙනත් විෂයන් වල කරලා ඒ විෂයන් අතහැරලා දාලා ආර්ට්ස් වලට ඇවිල්ලා පොලිටිකල් තෝරන් ඉන්න කෙනෙක්ද? ඉහළ ඉසෙඩ්ඩාගයක් බලාපොරොත්තු වෙන කෙනෙක්ද? තමන් ඉන්න තත්ත්වය පිළිබඳව අවබෝධයක් නැතුව හේ කරන්නම් වාලේ කරන් යන කෙනෙක්ද? මේ කවුරු වුණත් ඔයාට විභාගෙට තියෙන හරියටම එක අවුරුද්දක් විතරයි. මේ අවුරුද්දෙන් ඔයගොල්ලන්ට පොලිටිකල් සයන්ස් කියන විෂය මුල සිට ආවරණය කරන, ඒ කියන්නේ පළවෙනි පාඩමේ ඉඳන් 15 වෙනි පාඩම වෙනකන් ආවරණය කරන අපේ ස්පීඩ් රිවිෂන් තියරි ක්ලාස් එක පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. දැන් ඔයගොල්ලෝ ඉතින් මේක කරගෙන යනවා කියලා පළවෙනි පාඩමේ ඉඳන් අපි පළවෙනි පාඩමේ ඉඳන්ම ඔයගොල්ලෝගේ නිබන්ධන හරහා ආවරණය කිරීම කරන ගමන්ම ඔබට අවශ්‍ය වෙන papers, short notes වගේ දේවලුත් අපි අපේ පන්තියේදී සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ පාඩම් දැන් ඔයගොල්ලෝ කට්ටියගේ තියෙන ගැටලුව තමයි පාඩම් කරන්න දන්නේ නැහැ. එක්කකට පාඩම් කරනවා. අවබෝධය කියන එක බිඳුවයි. විභාගයට ගිහලා පේපරේ අතර ගත්තට පස්සේ නිකන් අර මොකද්ද අපි අර කැරකෙනවා වගේ කියලා කියන්නේ. අර ෆිල්ම් එකකුත් තාරේ සමීපර කියලා. ඒ වගේ ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න බෑ. ඉතින් මේ මොන තත්වයක හිටියත් ඔයගොල්ලන් ප්‍රශ්නයක් ලියා ගන්න බැරි වුණත් නැත්නම් ඔයගොල්ලන් කියන දේවල් තේරෙන්නේ නැත්නම් අවබෝධයෙන් සරලව නිවැරදිව වගකීමෙන් විෂය උගන්වන අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන ආරාධනා කරනවා. ඇවිල්ලා බලන්න. 27 අවුරුද්දේ ඉන කට්ටියට මේ ආරාධනා කරන්නේ. පළවෙනි පාඩමේ ඉඳන් අවසාන පාඩම වෙනකන් විභාගයේ ඉලක්ක කරගත්ත වැඩපිළිවෙලත් එක්ක අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ වැඩපිළිවෙල කරගෙන එනවා. අපි කලින් වීඩියෝ බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ YouTube channel එකේම. ඉතින් ආරාධනා කරන ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලන්නකො පළවෙනි දවස් ඇවිල්ලා බලලා හොඳයි නම් දිගටම පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. ඕගොල්ලෝගේ පැටලෙවුණු තැන් ලියලා දෙන්න මම සූදානම්. ඉතින් ඇවිල්ලා බලන්න. ආයෙ කියනවා.